2025 IPL තරඟාවලියේ ආරම්භය කතා කරමු 2025 IPL තරඟාවලියේ කොල්කතා නයිට් රයිඩර්ස් RCB කණ්ඩායම් අතර පැවති පළමු තරඟය ගැන ක්‍රිකට් මාස්ටර් එක්ක සුපුරුදු විදිහටම ආයිබෝන් කියලා පිළිගන්නවා ක්‍රිකට් මාස්ටර් එක එකතු වෙලා ඉන්න සියලු දෙනාම 2025 IPL තරඟාවලියේ තරඟ 76කින් යුක්ත තරඟාවලියේ පළමු තරඟය ඊයේ දිනේදී පැවැත්වුණා. මේ තරඟය පැවැත්වුණේ කොල්කතා නයිට් රයිඩර්ස් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර. ඉතින් මේ කණ්ඩායම් දෙකම IPL තරඟ වාරයවලදී පළමු තරඟාවලියේ සිටම මේ දක්වා පැවති කණ්ඩායම් දෙකක්. ඊයේ තරඟය පැවැත්වුණේ කොල්කතා ක්‍රීඩකයන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එක වෙච්ච කොල්කතාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේදී මේ තරඟයේදී කාසිය වාසිය ජයග්‍රහණය කළ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායකයා තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව KKR කණ්ඩායමට ලබා දෙන්න. මේකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ තරඟයේ දෙවන භාගයේදී පින්න කියන සාධකය මේ තරඟයට බලපෑමක් පිටියට පිවිසෙන්නේ කොල්කතා විශ්වාසය විය යුතුයි. ප්‍රවේගකාරී විනාශකාරී පිතිකරණ යුගලය කුයින්ටන් ඩිකොක් සමග සුනිල් නරයින්. නමුත් ආරම්භය සාර්ථක වන්නේ නැහැ. දෙවන පන්දුවේදී කුයින්ටන් ඩිකොක් හේසල්වුඩ්ට 4 පහරක් කෙල්ල කරනවා ඉතාමත් දර්ශනීය අන්දමින්. නමුත් ඉනි මේ පස්වන පන්දුවේදී කුයින්ටන් ඩිකොක් දැවී යනවා උඩ පන්දුවක් ලබා දෙමින් කඩු ලකන රිතිෂ් ශර්මාගේ අතට. ඉතින් මෙහිදී විශේෂම කාරණය සිව්වන පන්දුවේදී කුයින්ටන් ඩිකොක් උඩ පන්දුවක් ලබා දුන්නා. එය ඉතාමත් ඉහළ ගිය පන්දුවක්. නමුත් පන්දු රකින්නා මේ පන්දුව රැක ගැනීමට අසමත් වුණා. නමුත් ඒ අවස්ථාවේදී ඩිකොක් සහ නරේන් ලකුණක් සඳහා පැති හුවමාරු කරගත්තේ නැහැ. ඕනෑ තරම් වෙලා තිබුණා මේ අවස්ථාවේදී ලකුණක් ලබා ගන්න. නමුත් ඔවුන් දෙදෙනා මේ අවස්ථාවේදී ලකුණකට ගියේ නැහැ. එතනදී ඔවුන් ලකුණකට ගියා නම් මේ පස්වන පන්දුවේදී කුයින්ටන් ඩිකොක්ගේ දැවී යාම කිසිසේත්ම සිදුවන්නේ නැහැ. කෙසේ හෝ මේ තරඟාවලියේ පළමු කඩුල්ල විදිහට කුයින්ටන් ඩිකොක් හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී යනවා. මෙතනින් පස්සේ පිටියේ එකතු වෙන කොල්කතා නායක අජින්ක්‍ය රහානේ සහ සුනිල් නරේන් ඉතාමත් විනාශකාරී ඉනිම දෙකක් දියත් කරනවා. අජින්ක්‍ය රහානේ පන්දු 31කදී ලකුණු 56ක්, සුනිල් නරේන් පන්දු 26කදී ලකුණු 44ක් ලබා ගන්නේ. රහානේ 6 පහර 4ක් සහ 4 පහර 6කුත්, නරේන් 6 පහර 3ක් සහ 4 පාර 5කුත් සමගින්. ඉතින් මේ විදිහට මොවුන් දෙදෙනාගේ සමන්තාවයත් එක්ක ලකුණු පුවරුව ලකුණු 107ක් දක්වා යනවා 10 වන පන්දුවාරයටත් කලින්. හැබැයි 10 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සුනිල් නරේන් දැවී යනවා. කෘණාල් පාණ්ඩයාගේ පන්දුවක් හමුවේ 11 වන පන්දුවාරයේදී අජින්ක්‍ය රහානේ දැවී වැටීම ආරම්භ වෙනවා. අවසානයේ පන්දුවාර 20 සම්පූර්ණ වෙද්දී කොල්කතා කණ්ඩායම ලකුණු 174ක් පමණයි ලබා ගන්නේ කඩුළු 8ක් දැවී යද්දී. ඔවුන් පළමු පන්දුවාර 10 තුළ කඩුළු 2කට ලකුණු 107ක් ලබා ගන්නවා. නමුත් අවසන් පන්දුවාර 10 තුළ කඩුළු 6ක් බිඳ වැටෙද්දී ලබා ගන්නේ ලකුණු 67ක් පමණයි. මේක තමයි මේ කණ්ඩායමේ කොල්කතා බිඳ වැටීමට ප්‍රධානම හේතු වෙච්ච අවස්ථාව. මේක සිද්ධ කරපු ප්‍රධානම ක්‍රීඩකයා බවට පත් වුණේ RCB කණ්ඩායමේ කෘණාල් පාණ්ඩයා. ඔහු මැද පන්දුවාරවලදී ඉතාමත් හොඳින් පන්දු යමින් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වෙනවා ලකුණු 29කට. ඔහු මේ දවාගත් කඩුළු 3 අතර අජින්ක්‍ය රහානේගේ කඩුල්ල තිබුණා. ඒ වගේම වෙන්කටේෂ් අයියර් සහ රින්කු සිං කියන ප්‍රවේගකාරී පිතිකරුවන්ගේ කඩුළු 2 ඇතුළත් වුණා. මීට අමතරව RCB කණ්ඩායම වෙනුවෙන් ජොස් හේසල්වුඩ් කඩුළු 2ක් දවා ගන්නවා පන්දුවාර 4 තුලදී ලකුණු 22ක් පමණක් ලබා දෙමින්. යෂ් දයාල් ඉතාමත් හොඳ පන්දු යෑමකට නිරත වෙමින් එක් කඩුල්ලක් දවා ගන්නවා ලකුණු 25කට. රකේෂ් සලාම් ඔහු එක් කඩුල්ලක් දවා ගන්නවා ලකුණු 35කට. මීට අමතරව සුයේෂ් ශර්මා කඩුළු එකක් ලබා ගන්නවා ලකුණු 47ක් ලබා දෙමින් පළමු තරගයේදී ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් තමයි හිමි වෙන්නේ. පිටියට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පිවිසෙන විරාට් කෝලි සහ පිල් සෝල්ට් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්නවා. පිල් සෝල්ට් ආරම්භයේ පටන් ප්‍රවේගකාරීව ක්‍රීඩා කරනවා. නමුත් විරාට් කෝලිට පළමු පන්දුවාර 6 තුළ එතරම් පන්දු ප්‍රමාණයක් ලැබුණේ නැහැ. මොකද පිල් සෝල්ට්ගේ ඒ දැවැන්ත පිතිකරණයත් එක්ක. පිල් සෝල්ට් ලකුණු 56ක් ලබා ගත්තා පන්දු 31ක් තුලදී. ඔහු දැවී යන්නේ වරුන්ගේ පන්දුවක් හමුවේ ජේසන් අතර උඩ පන්දුවක් ලබා දෙමින්. මේ අතරතුරදී 6 පහර 2ක් සහ 4 පහර 9ක් එල්ල කරන්නට සෝල්ට් සමත් වෙනවා.
විරාට් කෝලි එක් අන්තයක් ආරක්ෂා කරගන්නමින් පන්දු 36ක් ඇතුළතදී ලකුණු 59ක් නොදැවී ලබා ගන්නවා 6 පහර 3ක් සහ 4 පහර 4ක් සමගින් මේ ඉනිම RCB කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුවක් බවට පත් වෙනවා. දියුදු පඩික්කල් ඔහු මේ තරගයේදී ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙකු විදිහට තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. ඔහු දැවී යනවා නරෙන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 10කට. රජත් පටිදාර් ඔහු අරෝරාගේ පන්දුවක් හමුවේ සිං අතරුඩු පන්දුවක් ලබා දෙමින් පන්දු 16ක් තුලදී අවශ්‍ය කරන ප්‍රවේගකාරී ලකුණු 34ක් ලබා ගන්නවා කණ්ඩායමේ නායකයා. ඔහු ඉතාමත් හොඳින් මේ ඉනිම ගොඩනගනවා. අවසානයේදී ලියාම් ලිවින්ග්ස්ටෝන් පන්දු 5ක් තුලදී ලකුණු 15ක් ලබා ගන්නවා කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණ 4 පහරකින් වාර්තා කරමින්. පන්දු යැමේදී KKR කණ්ඩායමට එතරම් ප්‍රබල දෙයක් කරන්න හැකියාව ලැබෙන්නේම නැහැ. අරෝරා ඔහුගේ පන්දු වාර 3ක් තුලදී ලකුණු 42කට එක් අඩුල්ලක් දවා ගන්නවා. වරුණ චක්‍රවර්ති පන්දු වාර 4ක් තුලදී ලකුණු 43කට එක් අඩුල්ලක් සහ සුනිල් නරේන් පන්දු වාර 4 තුලදී ලකුණු 27කට එක් අඩුල්ලක් දවා ගන්නවා. ඉතින් මේ පන්දු යැම ප්‍රමාණවත් වන්නේ නැහැ RCB කණ්ඩායමේ ජයග්‍රහණය නවතාලන්න. ඔවුන් පන්දු වාර 16 පන්දු 2ක් පමණක් වැය කරමින් කඩලු 3ක් බිඳ වැටෙද්දී ජයග්‍රාහී ඉලක්කය 4 පහරකින් වාර්තා කරමින් ලකුණු 177ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය තමන් නමට ලියා ගන්න සමත් වෙනවා. මේදී විශේෂම කාරණය මේ තරගය පැවැත්වුණේ කොල්කතා නිජබිමේදී කොල්කතා ක්‍රීඩකයන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එකේදී. ඉතින් ඔවුන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා RCB කණ්ඩායම මේ තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගත්තා. සාමාන්‍යයෙන් හැමදාමත් වගේ RCB කණ්ඩායම තරගාවලියේ මුලදී ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙන කණ්ඩායමක්. නමුත් අවසන් භාගයේ වෙද්දී ඔවුන්ගේ දක්ෂතා ටික ටික අඩු වෙලා යන කණ්ඩායමක්. KKR කණ්ඩායම මේකේ අනිත් පැත්ත ඔවුන් ගොඩක් වෙලාවට තරගාවලිය ආරම්භයේදී එතරම් ප්‍රබල තැනක නැහැ. නමුත් අවසන් වෙද්දී හෙට දවසේදී මේ තරගාවලියේ තවත් තරග දෙකක් පැවැත්වීම නිමිතයි. පසු අපි බලන් ඉමු මේ පාර තරගාවලිය රාජස්ථාන රොයල්ස් ගලාගෙන යයිද කියලා. බත් පිටියේදීත් සවස 7:30ට චෙන්නයි ක්‍රීඩාංගණයේදී චෙන්නයි සුපර් කිංස් සහ මුම්බයි ඉන්දියන්ස් අතර තරගයක් පැවැත්වෙනවා. ඉතින් හෙට දිනේ අවසානයේත් මේ වගේම වීඩියෝ එකක් එක්ක ඔයාලා හමු වෙන අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් මේ පාර තරගාවලියේ කවුරු ජයග්‍රහණය කරා කියලාද ඔයාලා හිතන්නේ කියන එක පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට තියලා අමතක කරන්න එපා. ඉතින් අන්තිමේදී මතක් කරන්නම් ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන වෙනස් වෙන තොරතුරු ඉක්මනින්ම දැනගන්න ක්‍රිකට් මාස්ටර් අපි එක්ක එකතුලා ඉන්න. තාමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්නත් අමතක කරන්න එපා කියලා ආදරයෙන් මතක් කරලා ඉන්නවා. ඉතින් හෙට දිනේත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.